ගන්න බෑ පුතේ. ඔව්. හැදුවා නෙමෙයි පොලි වැඩ කරගෙන. පොලි ඒකට කීයේ 2.50 දවසේ පොලි. ඉතින් හැදුවා ඔය හම්බේ පුතා හම්බෙච්චිලා සාතල් 13 මාරක් කියලා වෙලා ඩීඑම්ஓ මහත්තයා කිව්වා අම්මට මෙයා ළමයාට විටමින් දෙන්න බෑ කියලා. කොන්දේ මෙතෙන්ට වැවිලා ඉපදෙන්නකොට. ඒකද මහතයි. 7 මාසෙන් ගත්ත ෆොටෝ තව කෙට්ටුයි. ඒකට කිව්වා අක්කර 5ක් දෙන්නම් කිව්වා පොල් කැඩෙන්න. ලක්ෂ 5ක් අතින් දෙන්නම් දෙන්න කිව්වා. මං කපාරින් ගාකටත් මං දෙන්නේ නෑ සර් කියලා. ඔව් හරියට උදව් තිබුණා හම්බෙන්නේ ඉස්පිරිතාලේ ගිහලා. එනකොට 7යි ගණන් හදලා කාර් එකක් අරගෙන දීලායි බඩුව අරන් ආවේ. ගෙදර බෑගි බෝක හම්බෙච්ච. ඒ වගේ ළමෙක් හම්බෙලා නැහැ කියලා. ඔව්. මම පුතා තමයි මේක හදලා දුන්නේ මට. ඔව්. අතු අපේ මේක හැදුවේ. ඉතින් එහෙම මෙහෙම හැදුවේ දඩබඩ ගාලා ගම් උදාව තිබුණා න්යානමඩ ඒ වෙලාවේ. ඔව් ඉතින් දැන් මේක චික් කියලා ගහලා තියෙන්නේ මගේ පුතා තමයි. ඔව් විශ්ේ. ආම්දා පුතා. ආවහම ඉතින් අඳන් ආපු කර්ම ගලවලා මගේ දෙද්දක් ඇඳගෙන මිදුලට ගාලා රෙදි හොදලා ඔක්කොම කරලා දීලා තමයි මට ඉතින් අම්මගේ තාත්තනේ තුන් වගේ තමයි පුතා. උලප්පුවක් ටික ඉඳලා ඔක්කොම ලුණු පැකට් එක ඉඳලා ඔය යාපනයේ දිහා ඉන්නකොට කරෝල ඉස්සගෙන ආවොත් එහි රතු පාට ඉස්සගෙන මේ ගෙනලා අම්මේ අවුවේ දාගන්න කියනවා. නූන්න තැනක් නැහැ නේ කොහෙද මම යාපනයේ ගියා මැරිච්ච තැන බලන්න කියලා. දවස් 5ක් දෙන්නේ නැහැ. නේ. ඔය හෙල්මට් එක වේපන් එක ඔක්කොම යාගේ ඇඳන් සූට් එක ඔක්කොම කොළඹ ප්‍රදර්ශනයේ තියලා තිබ්බනේ. මාස ගානක් තිබුණා පුතේ ප්‍රදර්ශනය. ඒත් මට බැන්න ඇයි අම්මා ටිකට් අරන් ආවේ කියලා. නිකන් එන්න තිබුණානේ කියලා. ඔව් මට අර ෆොටෝ දකින්නකොට කෑ ගහලා ඇඬුණා. ඒ ගමන් මාවයි දරුවෝ ටිකයි ඇතුළට ගත්තා. ඔව්. සෙනක ඔක්කොම නිරෝගී අම්මා බලන්න කියලා සෙනක ආපු සෙනක ඔක්කොම පිරුණේ මාව බලන්න කියලා. ඔව්. මොනවා කරන්නද ඉතින් රට වෙන්නේ මේ දෙන්නේ සැවිල්ල කට උත්තරයක් කරගෙන ගිහිල්ලා දැම්මා. මේ වලට ටීවී වලට රේඩියෝ වලට දැම්මා. සන්තෝෂද දුකද කියලා ඉතින් දහම බඩේ දාගෙන ඉඳලා දුකයි තමයි ඒ වුණත් ඉතින් මේ වෙනුනේ මට සන්තෝෂයි ඉතින් රට වෙනුවෙන් දිවි පිදුවත් මට සන්තෝෂයි ඒක. මගේ පුතා ගෑණියෙක් වගේ ඉතින් ආවම ඔක්කොම කළා දීලා ඔක්කොම කළා තමයි යන්නේ. අම්මා මේ ටික පරිස්සම් කරලා තියාගන්න මේක දැන් ඕනම වෙයි. SriLankaMirror.com